ඉතින් අයිබෝන් ඉතින් මම කිව්වා මේ වෙලාවේ ගොඩක් ඒ කියන්නේ ඇත්තටම දැන් අර මිස්ටර් කොත්තු කියන කෑල්ල අයින් වෙලා ඔන්න ආපහු ඕගොල්ලෝ හම්බුවට ඇවිල්ලා ඉන්නවා කොත්තුවා. ඔන්න කොත්තුවා ඇවිල්ලා ඉන්නවා. කොත්තුවා හොඳ යාළුවෙක් කම්මේ. මේක රොෂාන් දැයිලා මේ මේකම හැමදාම වෙනසක් කරන මිනිස්සෙක්. වෙනස් විදියක වැඩ කරන එක්කෙනෙක්. මට කියන කාලෙට කිව්ව එන්න බැරි වුණා. දැන් නැත්තටම නැතුණාම ආවා. ඒ වෙලාවේ තමයි රොෂාන් මට සලකන්නේ. දෙවන්නු කද මට අතන දීන්නේ. මේ වුණා රොෂාන්? ඕක ගෙලින්ම මේ පරවෙක්. පාරවෙක් මේ ඔක්කොම අපේ ළමයිට හවස බෝට්ටුවේම මේ මීගමුවේ ඉස්සෝ ඊට පස්සේ මේ කියන්නේ තනිකරම බෙල්ලෝ අම්මෝ පිස්සෙදෙනවා මේ බලන්න මේ ටික දැක්කම නම් සරීප්ප නැති වෙනවා ඊට අමතරව මේක මේ බලන්න මේ කොහොමද කන්නේ අයියෝ අනේ මන් දන්නේ මේවා කොහොමද කන්නේ කියලා ඉතින් මේක තමයි මේ කාරණාව අපි දෙන්න හෙට අද රෑ මම හිතන්නේ අද රෑ විශේෂ දවසක්. හැබැයි හෙට වෙද්දී ඕගොල්ලෝ දැනගනි රොෂාන් මොකටද මේ සැලසෙන්නේ කියලා විරාජ් එක්ක වෙන්න පොඩි ඉන්දියා. හැමදේම අන්නන් හිටවට වඩා අත්හරින එක මරු. එහෙනම් හම්බෙමු. මේ අපි ඉන්න තැන මොකක්ද? Green Light Holiday Village දලුවා කොටුව. දලුවා කොටුවට ආවොත් ඔයගොල්ලෝ මෙතෙන්ට එන්න මේ වගේ ප්‍රශ්න රස කෑම ටිකක් මට බයින්න. මට පුළුවන්තරම් බයින්න මේ රැඟ ඇවිල්ලා කෑම ගන්න. ඉලක්ක ගන්න. ෆෝන් නම්බරය කොහොමද කන්ටැක්ට් කරන්නේ මේ තන කොහොමද කනෙක්ට් කරගන්නේ? එන කට්ටිය. අර මිස්ටර් කොත්තු අර මිනිස්සුන්ට බයින්න මිස්ටර් කොත්තු ආපු දැන කියලා මිනිස්සු හොයන්න ගන්නවට. මොකද දැනගන්නේ? දලුපත හන්දියෙන් ඇවිල්ලා වැලිහන පාර දාලා මීටර් 500යි. මේ මාර වැඩේ කියන්නේ මේ බිල ගෙවන්න නම් මට දැන් බොහොම පුංචි වාහනයක් පොඩි මාරුතියක් එහෙම බදක් ඉන්නේ